එන්න 39 වන ගානට 39 වන ගානේ හයිඩ්‍රජන් හේලයිඩ් පිළිබඳව තමයි අහලා තියෙන්නේ. සම්පත් පොතේ තියෙන නෝට් එකමයි අහලා තියෙන්නේ. හයිඩ්‍රජන් හේලයිඩ් ජලයේදී ආම්ලික වේ. ඔයා දන්නවලමයි සම්පත් පොතේ පැහැදිලිව දීලා තියෙනවා මේ HF ජලය සමග ප්‍රතික්‍රියාව වාර දීලා තියෙනවා මේක සමතුලිත විදිහට අනිත් තුන් දෙනා HCl HBr HI වාර දීලා තියෙනවා H3O+ සහ ක්ලෝරයිඩ් එහෙම නැත්නම් බ්‍රෝමයිඩ් අයඩන් මේ ආකාරයට හදනවා කියලා. එහෙනම් හයිඩ්‍රජන් හේලයිඩ් ජලයේදී ආම්ලික වෙනවා මොකද H3O+ හැදෙන හින්දා. ඒ හරි. අපි යමු B ට හයිඩ්‍රජන් හේලයිඩ් වල බන්ධන විඝටන ශක්තියින් කාණ්ඩය පහළට යනකොට අඩු වෙනවා. ළමයි බන්ධන විඝටන ශක්තියින් පහළට යන බන්ධනයේ විශාල වෙනකොට මේක අඩු වෙනවා. මේක හරි. ඔයා දන්නවා HF ගත්තොත් එහෙම මවුලයට කිලෝජූල් 570ක් වගේ තියෙනවා. එතකොට ඊට වඩා අඩුයි පහළට යනකොට. මේක හරි. එහෙනම් B කියන ප්‍රකාශය හරි. C කියන ප්‍රකාශයට එන්න හයිඩ්‍රජන් හේලයිඩ් වල අම්ල ප්‍රබලතාවය කාණ්ඩය ඔස්සේ පහළට යනකොට අඩු වේ. මෙතන ළමයි ඔයා දන්නවා HF කියන්නේ දුර්වල එක්කෙනෙක්. මොකද එයා හයිඩ්‍රජන් බල හදන හින්දා දුබල අම්ලයක් විදිහට තමයි අපි ගන්නෙ. HCl HBr HI ගත්තොත් එහෙම මේගොල්ලෝ මේ තුන් දෙනාම ප්‍රබලයි කියලා තමයි අපි ගන්නෙ. එhmenan C කියන ප්‍රකාශය වැරදි. D කියන ප්‍රකාශයට එන්න හයිඩ්‍රජන් හේලයිඩ් වල බන්ධන දිග කාණ්ඩයේ පහළට අඩුවේ. ළමයි කාණ්ඩයේ පහළට අඩුවේ නෙමෙයි. ඔයගොල්ලන්ට දත්ත එක්කම ඔයගොල්ලන්ට දීලා ඇති බලන්න. HF ගත්තොත් එහෙම පිකෝමීටර් 92යි කියලා මේකෙන් කියන්න දෙයක් නැහැ ළමයි. පහළට යන්න පරමාණුවේ ප්‍රමාණය වැඩි වෙනවනේ. ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ගත්තොත් එහෙම ෆ්ලෝරින්ට වඩා විශාලයි ක්ලෝරින්. ඊට වඩා විශාලයි බ්‍රෝමින්. ඊට වඩා විශාලයි අයඩින්. එහෙනම් හයිඩ්‍රජන් එක සම්බන්ධ වීමේදී බන්ධනයේ දිග වැඩි වීම තමයි ළමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක වැරදි. එහෙමනම් A හා B පමණක් සත්‍ය වේ විදිහට තමයි ළමයි ඔයාට ගන්න සිද්ධ වෙන්නේ.